හලෝ ගානට වෙලාවටම ඇවිල්ලා. අපි මේ වැඩේ පටන් ගන්න හැදුවා විතරයි. එන්න අපි යමු. මේ තියෙන්නේ අපේ නයි බටව ටික. බලන්නකො මේ වගේ ලස්සන. මේවා සුපිරිම තත්ත්වයේ තියෙන නයි මිරිස් පැල. ඔයාලටම පේනවා ඇතිනේ. මේ වගේ ක්වොලිටි එක කොහොමද කියලා. තමන් තවන් දාපු බීජ වලින් මේ වගේ ලස්සන පැල ටිකක් ඇවිල්ලා තියෙද්දි ඒ හිතට දැනෙන සතුට ඒක වෙනම එකක්. ඒක අත් විඳලම් බලන්න ඕන. ඉතින් අපි අද ලෑස්ති වෙන්නේ මෙන්න මේ නයි මිරිස් පැල ටික මෙන්න මේ වගාමලු වල ඉඳ ගන්න. මේ වගාමලු එක ළඟ තියලා තියෙන්නේ ඇයි කියලා මම කලින් වීඩියෝ එකේදී කිව්වා. ඒ වගේම මේ වගාමලු වලට දිලීරනාශක යොදාගෙන ජීවාණුහරණය කරන විදිහත් කලින් වීඩියෝ එකේදී පෙන්නුවා. ඉතින් ඔයාට ඒක බලන්න බැරුණා නම් ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. අපි දැන් ලෑස්ති වෙන්නේ මේ වගාමලු වල මෙන්න මේ ලස්සන නයි මිරිස් පැල ටික ඉඳ ගන්න. මෙච්චර ලස්සනට හදාගත්ත පැල ටික මේ තවන් දැටියෙන් වෙන් කරගන්න ගියාම විනාශ කරගන්න එපා. මේ පැලේටවත් මුල් වලටවත් ඩැමේජ් එකක් වෙන්නේ නැති විදිහට අපි මේක පරිස්සමෙන් ගලව ගන්න. මුලින්ම මෙන්න මේ විදිහට පැලේක මේ සිදුරේ අගිස්සෙන් අල්ලලා ඇඟිලි වලින් පොඩ්ඩක් තද කරගන්න. පිරික ගන්න. ඊට පස්සේ පස් කුට්ටිය බුරුල් වෙද්දී මේ ගහේ කඳින් හිමිසරේ අල්ලලා මේ විදිහට උඩ රදින්න. කොහොමද? ඒක මුල් ඇදලා මූල මණ්ඩලේ ලස්සනට පස් කුට්ටිය වටේ තියෙන විදිය. ඊට පස්සේ මෙන්න මේ පැලේ අපි නම් මේ පැකට් එකක පැල දෙකක් ඉඳ ගන්නවා. දෙපැත්තෙන් අඟල් 3 ඉඩ ඇරලා පොඩි ඇඟිල්ලෙන් හරි ඔයාලට පුළුවන් කෝටු කෑල්ලකින් හරි මේක කියලා හදා ගන්න. ඊට පස්සේ මෙන්න මේ පැලේ පස් කුට්ටිය ගානට විතරක් පස් වලින් යට කරන්න. මොකද නැත්තම් මේ පැලේ කඳට පස් වැටුනොත් දිලීර ආසාදනය වෙලා පැලේ මැරෙනවා. ඒකෙන් හින්දා හරියටම මේ පස් කුට්ටිය ප්‍රමාණයට විතරක් ඔයාලා පස් වලින් යට කරගන්න. හරි. ඔන්න ඉතින් අපි අපේ නයි මිරිස් පැල ටික වගාමලු වල ඉඳගෙන ඉවරයි. අපි අද ඉඳන් සතියක් යනකම් මේ පැලවලට මිලිලීටර් 200 ගානේ දවසට දෙපාරක් ජලය යොදා ගන්නවා. ඊට පස්සේ දෙවෙනි සතියේ ඉඳන් අපි මිලිලීටර් 500ක් විතර පැකට් එකකට වැටෙන්න දවසට එකපාරක් ජලය යොදා ගත්තම ඇති. ඒ වගේම විශේෂම දේ තමයි මේ පැල දවස් 14ක් විතර යනකම් ආවරණයක් යොදාගෙන ආරක්ෂා කරගන්න. මොකද මේ වගේ මුල් තාම හයි වෙලා නැහැ. ඒකෙන් හින්දා වැස්සෙන් සහ අවුවෙන් අපි මේ පැල ආරක්ෂා කරගන්නවා. ඉතින් අපේ නයි මිරිස් ජර්නි එක තාම මේ පටන් ගත්ත විතරයි. නයි මිරිස් වගාව ගැන හැමදේම කතාවෙන් නැතුව ක්‍රියාවෙන් අපි ඔයාලට පෙන්නනවා. නයි මිරිස් වගාව ගැන හරියටම දැනගන්න ෆාම් සෝන් අපිව ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අදට ගිහින් එන්න. ජය වේවා.